එක පුංචි හිතකට පුළුවන් ලොකු වැඩක් කරන්න. හිතන්න නැති වෙලාවට ඔළුවට එන සමහර අදහස් හිතන්නේවත් නැති තරම් සාර්ථක වෙනවා. ඉතින් මේ වෙලාවේ අපිට පුළුවන් විදියෙන් අපේ ගමේ එකමුතුකම පෙන්වන්න හොඳ අවස්ථාවක් විදියට අපේම අසරණ වෙලා ඉන්න අහිංසක ජනතාව වෙනුවෙන් වියලි ආහාර, ඖෂධ, වතුර බෝතල්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, පොත්පත්, ඒ වගේම අලුත් ඇඳුම් ගොඩක් දේවල් අපිට එකතු කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ ගමන යන්න, ඒ වගේම මේ වැඩේ සාර්ථක කරගන්න මට ගොඩාක් ශක්තියක් වුණු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඔයාලත් දෙයක් කරනකොට මනසින් හිතන්න, බුද්ධියෙන් ක්‍රියාත්මක කරන්න. මොකද අපිටත් මේ දේ කවදා හරි වෙන්න පුළුවන් කියලා හිතන්න. කවුරුවත් කරනකම් ඉන්න එපා. ඔයා ක්‍රියාත්මක වෙන්න. කවුරු කතා හැදුවත්, කවුරු මොන දේ කිව්වත් ඔයා ඔයාගේ ගමන යන්න. ඔයා බුද්ධිමත් නම් අනිවාර්යෙන් ඔයාට අනාගතේ ජය තියෙනවා. ඉතින් මේ බාණ්ඩ අපි දෙසැම්බර් 3 වෙනිදා බදුල්ල ප්‍රදේශයේ අවතන් වූ අපේම අහිංසක සහෝදර ජනතාවට ලබා දෙන්න අපි යනවා. ඉතින් හිත්තැටිය රජමහා විහාරයේ දැනට බාණ්ඩ ඇසුරුම්කරණය කරනවා. ඉතින් ඔයාලට පුළුවන් සහභාගී වෙන්න. ඉතින් ගොඩක් ස්තුතියි මේ වෙලාවේ අපිත් එක්ක හයියක් වෙලා ඉන්න මගේ ගමේ මෙන්ම ලෝකවාසී ඔයාලා සියලුම දෙනාට. ඉතින් ගොඩක් ආදරේ.